Hi travellers. ඔන්න ඉතින් අද travel එච්චනා ගේන්නේ අමුතු වීඩියෝ එකක්. ඉතින් දැන් කාලෙකින් මම වීඩියෝ එකක් දැම්මේ නෑ. ඒකට හේතු ගොඩක් තිබ්බා. මොකද මගේ අත කැඩලා හිටියා. ඒ කියන්නේ අතේ වැටිලා මගේ අත කැඩලා හිටියා. ඒක නිසා වීඩියෝ එකක් කරන්න බැරුව හිටියේ. ඉතින් අද කරන්න යන්නේ ක්‍රිස්මස් දවසේ. ඒ කියන්නේ ස්පෙෂල් වීඩියෝ එකක්. අද මම travel කරන්න නෙමෙයි යන්නේ. අද මම හිතුවා ඔයාලා කවුරුත් කැමති වෙන විදිය වීඩියෝ එකක් කරන්න මේ වෙනකොට මම දැකලා නැහැ. ලංකාවේ හරි ලෝකේ හරි මේ වගේ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මං හිතුවා අලුත් වීඩියෝ එකක් කරන්න. ඉතින් අද මං කරන්න යන වීඩියෝ එක තමයි ක්‍රිස්මස් දවසේ ක්‍රිස්මස් ස්පෙෂල් ෆුඩ් ඔෆර්ස් හොයාගෙන යන එක. ඉතින් දැන්ට මගේ ඔළුවේ තියෙන කෑම කඩ දෙකක්. අද ගොඩක් වෙලාවට ක්‍රිස්මස් නිසා ගොඩක් ඒවා වහලා. ඒක නිසා කෑම කඩ දෙකයි මගේ ඔළුවේ තියෙන්නේ. ක්‍රිස්මස් ඔෆර්ස් තියේ කියලා. ඉතින් අද මම යනවා මාතර වටේම ක්‍රිස්මස් ඔෆර්ස් හොයන්න. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකට ඒක වගේම කියන්න ඕන වීඩියෝ එකට යන්න කලින් ඔයාලා යට තියෙන subscribe button එකත් click කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒක නෙමෙයි දැන් මගේ videos boring වෙන්නේ නැහැ. දැන් full ආතල් එකේ කරන්නේ. ඒ වගේම මං අලුත් සමාජිකයෝ දෙන්නෙක් අද වීඩියෝ එකට එකතු කරගන්න ඉදිරියේදී බලමු කවුද කියලා. ඉතින් travelers මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා අලුතෙන් අමුත්තු දෙන්නෙක් එනවා කියලා වීඩියෝ එකට. ඉතින් ඒ අමුත්තු දෙන්න දැන් හඳුන්වලා දෙන්න තමයි යන්නේ. ටටටා මෙන්න මගේ චූටි නංගි. මෙයා ඔයාලා දැකලා ඇති මගේ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඊට පස්සේ අනිත් අමුත්තු තමයි අපේ ලොකු නංගි. Hi. හරි ඉතින් අද අපි දැන් යන ගමන් ඉන්නේ බින්චන් එකට. එහෙනම් අපි බින්චන් එකෙන් හම්බෙමු. ඔයාලා දැන් සතුටුයිද? ඒකනේ දැන් අපේ චූටි නංගි කෑ ගහනවා. චූටි නංගිට ගොඩක් සතුටින් ඉන්නේ යන්න. ඉතින් එහෙනම් අපි එතනින් හම්බෙමු. බයි. Bye. travelers දැන් අපි බින්චන් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. අපි යන්න හදන්නේ දැන් බින්චන් එකට. මාතර දැන් ඔයාලා හොයන වැඩි බින්චන් එකක් කොහෙද තියෙන්නේ? ඉතින් බින්චන් එක තියෙන්නේ හරියටම සෙන්ට් තෝමස් බොයිස් ස්කූල් එකේ පිටිපස්සේ ගේට්ටුවෙන් යනකොට තමයි තියෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා එතනින් ඕඩර් කරලා බලමු. ඕඩර් එක දාලා තියෙන්නේ. ඕඩර් එක පික් කරගන්න තමයි තියෙන්නේ. මෙතන ලස්සන සීටින් ඒරියා එකක් තියෙනවා මේ. ලස්සන සීටින් ඒරියා එකක් තියෙනවා ස්විං එකක් එක්ක. හරියටම පාර අද්දර තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ඩ්‍රින්ක් එක ආවම අනිත් තැනට ගිහිල්ලා බලමු ඩ්‍රින්ක් එකේ රස කොහොමද. ඩ්‍රින්ක්ස් දෙයක් ඕඩර් කරා මම පස්සේ කියන්නම් මොනවද කියලා. ඉතින් travelers දැන් අපි හිතුවා කාර් එකේ ඉඳන් කන්න. මොකද ගොඩක් කට්ටිය ඉන්නවා ඊළඟට යන්න ඉන්න තැනත්. දැන් මම එතෙන්ට යන්න හදන්නේ. එහෙනම් යන් අපි. දැන් මම ඕඩර් කරේ කෙබබ් ටාකෝ එකක්. අපි ඒක එනකන් ඉන්නේ. එහෙනම් බලමුකෝ. අපි එනකන් තියෙන්නේ ඒක. ඔන්න travelers තැන් දෙකකින්ම ගෙනාව කෑම වර්ග ක්‍රිස්මස් ඔෆර්ස් තිබ්බා. මම මෙතනින් දැන් ගෙනාව ද කෙබබ් කියන ස්ටෝර් එකෙන් ගෙනාව කෙබබ් ටාකෝ එකක්. ඊට පස්සේ දැන් බින්චන් එකෙන් ගෙනාවා ෆ්‍රෙෂ් ලෙමනේඩ් එකකුයි. ඔයාලට පේනවා ඇතිනේ ෆ්‍රෙෂ් ලෙමනේඩ් එකකුයි. ඊට පස්සේ එයාලගේ ස්පෙෂල් තියෙන සීසන් ඔෆර් එකක් තියෙන මේක මං හිතන්නේ පොඩක් ඉන්න ස්ට්‍රෝබෙරි බොබෝ ජස්මින් මිල්ක් ටී එක.
මේක මෙහෙම යට ජෙලි තියෙනවා බොබෝ තියෙනවා හොඳට ෂේක් කරලා බොන්න තියෙනවා ඉතින් එයාලගෙන් මේ වගේ ස්ට්‍රෝස් දෙකක් දීලා තියෙනවා ඔයා මේ ඉන්න යාක අපි ඒක දැනට තියාගමු ඊට පස්සේ අපිට තියෙනවා කෙබබ් ටාක් අම්බෝ ඔයාලට ඇහෙන වැඩි දැන් කට්ටියට ක්‍රිස්මස් හැදිලා පිස්සු හැදිලා ඉන්නේ බයික් වලින් යනවා ඔළුව කැරකෙනවා ඉතින් දැන් මේ මෙතන තියෙනවා ටාකෝ එකක් සුවඳයි උණු උණුවෙන් තියෙන්නේ තේනවා මම ඔයාලට කැම්ම කරන් පෙන්නන්න මේ තියෙන හොඳට මයෝ දාලා හොඳට සෝස් වර්ග දාලා හදලා තියෙන්නේ ඉතින් අපි එහෙනම් try කරලා බලමු ඉස්සෙල්ලා මොකක්ද ගන්න ඔයාලට කනවද බොනවද කාලා බලමුනේ ඉතින් මෙන්න ටාකෝ තියෙනවා ටාකෝ එකෙන් අපි කන්න යන්නේ කෙබබ් කියලා ස්ටෝ එක මම දන්නේ කොහොමද කියලා මාතර නම් තියෙන්නේ මාතරේ ෆුඩ් නේ බලන්නේ මම කාලා බලන්න ඔයා කනවද මං කාටද ඔයා කන නම්බෝ ඒකේ සෝස් යාළුවනේ මේකේ හොඳ චිකන් තියෙනවා හැම බයිට් එකකම චිකන් තියෙනවා වෙන මොනවද තවුලක් නැහැ හොඳට සෝස් දාලා තියෙනවා ඒකේ තව කඩකම් දැන් මං ගා අපේ නංගිට දීලා බලමු ඔකා එයා එක්කනක මම මේක බොනවා නෝදී මොකක්ද ඒකේ නම ස්ට්‍රෝබෙරි බොබෝ ජැස්මින් මිල්ක් ටී එක හොඳට ෂේක් කරන්න කිව්වා මේ තියෙන ස්ට්‍රෝ එක මේක අපි ගමු නාන්න වුණා කොහමද රසයි අම්බෝ cool ඒ යාළුවනේ රසයි ඒ කියන්නේ ඒකේ බොබා තියෙනවා ඊට පස්සේ ජෙලි තියෙනවා හොඳට හැපෙන්න තියෙනවා ජස්මින් රහකුත් එනවා මේ අපේ රංගි ඒ පාර මේකත් කඩනෝ කියලා කඩන්නකෝ ෆ්‍රෙෂ් ලෙමනේඩ් එක කඩලා තියෙන්නේ ඔයා බීලා කන්න අපේ චූටි නංගි ඉන්නෝනේ චූටි නංගිට මොනවද දෙන්නේ රසයිද ඒක රසයි මේකත් බීලා බා රස බා කූල් නේ මේක රසයි මම යාළුවන්ට කියන්නේ තියෙන්නේ මට අරකට වැඩිය මේක රහයි වගේ මටත් ඔක රසයි ගොඩක් මේකේ හොඳ ෆ්‍රෙෂ් ලෙමන් රහක් එනවා ඔය බීලා බා ඔයාට හොඳ මේකද අරකද හොඳ දෙකම හොඳයි එයාට දෙකම හොඳයිලු ඉතින් අද මට හොඳ මේක මේ ෆ්‍රෙෂ් ලෙමනේඩ් කියලා තියෙන්නේ මේක රුපියල් 280ක් වුණා අනක නම් රුපියල් 650ක් වුණා ඒත් මට මේක හොඳයි කියලා හිතෙනවා ඒ කියන්නේ මහන්සියලා හොඳ රිෆ්‍රෙෂ් එකක් ගන්න පුළුවන් එහෙනම් ඉතින් එච්චරයි ගෙනාවේ ඉතින් ක්‍රිස්මස් කියලා මාතර වැඩි සමරන්නේ නැහැ කොළඹ සැමරුවට ඉතින් හෙට දැන් කොළඹ වීඩියෝ එකක් ගේන්නත් ඉන්නවා කොළඹ ක්‍රිස්මස් වීඩියෝ එකක් ඉතින් ඒකටත් මේ දෙන්න ඉන්නවා දැන් අද රෑනේ හෙට උදේම යනවා කොළඹ රෑ තමයි ගේන්නේ කොළඹ ලස්සන රෑට නිසා එහෙනම් අපි හෙට වීඩියෝ එකෙන් හම්බෙලකම් අද මං ගිහින් එන්නම් ඔයාලා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා
අනිවාර්යෙන් ෂෙයා කරලා ඔක්කොම කරලා තියාගන්න. මේ බායි කියනවා. පොඩකින් තාම වීඩියෝ එක ඉවර කරන්නේ. හරි. පොඩකින් ඉවර කරන්න ඕන. රසයි. බයි.